සමාවෙන්න යාළුවනේ එක දිගටම වීඩියෝ දාන්න බැරි වුණාට මුලින්ම ඉල්ලීමක් තියෙනවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. දියඇල්ලක් වන දියලුම දියඇල්ල ගැන තමයි මම අද කතා කරන්නේ. දියලුම දියඇල්ල බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මෙම දියඇල්ල පනුගලෝයෙන් ආරම්භ වී කිරිඳිඔයට ගලා බැසේ. උසින් දෙවන තැන ගන්නා දියලුම ඇල්ල බලන්ගොඩ සිට වැල්ලවාය දක්වා දිවෙන මාර්ගයට ආසන්නයේ පිහිටා ඇත. මෙහි උස මීටර් 220කි. දිනකට බොහෝ පිරිස් දියලුම සිරි නැරඹීමටද පැමිණෙති. නමුත් අද වර්තමානයේ ඒ අවට පරිසරයට හානි වෙමින් පවතී. අතිශය සුන්දර වගේම ස්වභාවික දර්ශනයක් වන මතුපිට පොකුණුත් පහළින් දැක බලාගත හැකි අතර සංචාරකයන්ට අමතක කරන්නම බැරි තැනකි. අද මේ වීඩියෝවෙන් දියලුම දියඇල්ල ගැන විස්තර දැනගන්න ඇති. තවත් ලස්සන වීඩියෝවකින් අපි හමුවෙමු.